හයි ගයිස් ඉතින් කොහොමද ඉතින් ඔයාලට හුඟක් කාලෙක ඉන්නේ අපි සෙට් උනේ අලුත් PC එකක් හැදුවා ඒ PC එකේ මම වීඩියෝ එකක් දාලා තියෙනවා අවුලක් නැහැ ඉතින් හොඳ PC එකක් තියෙන දැන් ඉතින් හොඳ ගේම් සෙට් එකක් ආයි ඉස්සරහට ගේන්නත් පුළුවන් ඉතින් හැමෝම දන්න ගේම් එකක් තමයි මේ තියෙන ඔයාලා දන්නවනේ ඉතින් කියන්න දෙයක් නැහැ නේ දැක්කම පේනවා ඉතින් Far Cry 3 තමයි ගේම් එක ඉතින් හැමෝ වගේ මේක පටන් ගත්ත තැන ඉඳන් ඉතින් රෙකෝඩ් කර කර දානවා. එහෙම ඉතින් අවශ්‍යතාවයක් නැහැ නේ. කොතේ ඉඳන් කිව්වොත් ගේම් එක වනේ බං ගහන්නේ. මං ඒකින්ද මෙතන ඉඳන් කියන ගේම් එක ගන්න කියලා පටන් ගන්න තමයි කල්පනා කරේ. අපි නම් ගේම් එක ප්ලේ කරලා බලමු. මේක ඉතින් ඔය ඕනෙම PC එක ගා ගන්න පුළුවන්. කියන්නේ ඉතින් සාමාන්‍ය මම කලින් ප්ලේ කරේ Core 2 8GB RAM 8GB RAM නම් ඕනේ නැහැ 2GB RAM එකක් තිබ්බත් ඇති මේ ගේම් එක ප්ලේ කරගන්න. ග්‍රැෆික් කාඩ් එක ඉතින් ඔය දැන් හිතාන්කෝ i3 වගේ එකක් තියෙනවා නම් ග්‍රැෆික් කාඩ් එක ඕනෙත් නැහැ. දැන් මං ගහුවේ Core 2 එකේනේ. ඒ Core 2 එකේ ගහපු ඉඳලා මේ 512 ග්‍රැෆික් කාඩ් එක දාලා මං ගහුවේ. නැත්තම් මගේ ලැග් වෙනවා. ඒත් මං මීඩියම් ලෝ සෙටින් වලින් ගැහුවා. සාමාන්‍යයෙන් හොද්දට මේක performance එක ගන්න නම් මේ අම්මලු නායක නේද? හොද්දම performance එක ගන්න නම් මචං මේ තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් 2GB වත් 4GB වත් ග්‍රැෆික් 4GB නෑ 2GB ග්‍රැෆික් කාඩ් එක වගේ තිබ්බනම් ඇති. කාලේ හැටියට සුපිරි ග්‍රැෆික් එකක් තියපු ගේම් එකක් අනික. ස්ටෝරිය සුපිරියක් තියෙන ස්ටෝරිය. ඉතින් Far Cry series එකෙන් ඉතින් මම දැකපු ඉතින් හොඳම ගේම් එක තමයි මේක මචං. දැන් මේකෙන් පස්සේ හදපු හැම ගේම් එකම එකම වගේ Far Cry Primal එක හැර අනිත් ගේම් සෙට් එකම මේකේ පැටර්න් එකටම තමයි හදලා තියෙන්නේ. බලන්න මැප් වල තියෙන ටේක් ඩවුන් ඒවා ඔක්කොම වගේ එකම වගේ තමයි ගිහින් තියෙන්නේ. ඉතින් මේ ගේම් එකට කොල්ලන්ට ආසයි හිතෙන හේතුව තමයි බලන්න ලස්සන view එක. මේ ගේම් එකට මචං ගොඩක් අයට ආසයි හිතෙන හේතුව තමයි මේකේ තියෙන ටේක් ඩවුන් එකට. ඒ කියන්නේ උඩ පැනලා ගහන්නද සයිලන්ට් ගහන්න පුළුවන් ගන්න වල තියෙන මේවා අනික අපි ගන්න එකක් හදාගන්නත් අපි කැලෑවෙන් ගිහින් ස්කිල් හොයාගෙන ස්කිල් ගන්නත් කැලෑවෙන් අපි හෙල්ත් තරම් මන හදාගන්න ඔක්කොම මේ කැලෑවෙන් කරගන්න ඕනේ. අන්න ඒකේ තියෙන වටිනාකම. මේක ඉතින් දැනට ගහලා නැති කොල්ලෙන්නේ නැහැ නේ මේ ගේම් එක. රයිට් අපි එනම් බලමු ඉස්සරහට මොනවද තියෙන්නේ අපිට ගහන්න කියලා. ඉතින් පැල්ලා සිප් ලයින් එකේ Nice ride, huh? It's done. Good. Show me a map. ඔයත් කියන්නේ කොහො ගියාද? ආයෙම කොල්ලේ. You see, මැප් එක everything you need to know has been revealed by the radio tower. Shops, adventures. The island calls to you. And, like you, Jason, the මැප් එක shopkeepers පෙන්නනවා are නේ from the අපිට. outside. They හොඳ will හොඳ. use the radio towers to do business and reward you with weapons for every tower you free. A true warrior must hunt. It is the natural order of things. Look at the map. Select your මෙතෙන්ට hunting තියන්න ground. ඕනේ හරි හරි. Do not fear your instincts. Society has taught you how to fail, not nature. Here. Now, if you want to save your friends, you must know the jungle. Animal skins and leather will help you to carry many weapons and equipment. Plants can be mixed to create potent medicines that heal you, enhance your senses, and more. Go. Return to me once you have mastered the jungle. What does that mean? What am I supposed to do? Listen to your instincts. හරි හරි අපේ නම් අපිට අවශ්‍ය බඩු ටික සොයාගෙන අපි යමු. හරි ගයිස් මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා මේ දැන් මම මේ ගේම් රෙකෝඩ් දානවානේ. රෙකෝඩ් දානකොට ඔයාලා දාන්න ඒක සාමාන්‍ය බෝරින් වෙන්නත් දාන්න හොඳ නැහැ නේ සාමාන්‍ය ගේම් රෙකෝඩ් එකක්. ඔයාලා සාමාන්‍ය කල්පනා කරලා බලලා මට කියන්න මේ සාමාන්‍ය විනාඩි 30ක්ද විනාඩි 15ක්ද ඒ වගේ ටයිම් එකක් කියන්න මම ගේම් රෙකෝඩ් දාන්න ඕනේ. මට ඔයාලා බලලා කියන්නකෝ. කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් බලන්න හැමෝම. I think YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සෙට් එක ඔක්කොටම ආදරේ ජය. සුපිරියක් තමයි ඉතින් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙන ඉන්නවා සුපිරි ගේම් සෙට් එකක්. ඔයාලා රික්වෙස්ට් දාන්න ඔයාලට කැමති ගේම් තියෙනවා මම ගේන්නම් ඒ ගේම් සෙට් එක. ඉස්සරහට පොඩි ඔන්ලයින් ගේම් සෙට් එකක් ගහන්න ආසාවක් තියෙනවා. Which ones? බලමු අපි. ඒ ලයිව් කරන්නත් ලයිව් කරන්න බෑ බා අපේ ඉතින් සිග්නල් නැහැ මේ ඩේටා කනෙක්ෂන් එකක් හදා ගන්න ඕනේ.
ඊට ග්‍රීන් කොල් දෙයක් අරගෙන යන්නකො මෙතනින්ම. ග්‍රීන් කොල්ලයයි. ඊළඟට රතු පාට එකයි. ඊළඟට නිල් පාට එකක් කඩාගෙන යන්නකො මෙතනින්ම. මෙදී හරි පොයිස් රතු පාට එක රතු පාට නිල් පාටයක් කැඩුවා. කොළ පාට එක තව ඌරු දෙන්නයි. කොළ පාට එක මෙතන ඌරෙක් ඉන්නවා. කෙම්මලා. I've got you. There's gotta be enough plants. තා කොහෙද ඉන්න ඌරෙක්? අර අතරින් ඉන්න ඌරෙක් තමයි. ඌරෙක් නේද? ආරේ ඌරෙක් තමයි ඉන්නේ. ඉව්වට වැඩක් නෑ මචං මං අල්ලනවා. යකෝ මු මැරෙන්නේ නැද්ද බං? යකෝ දැන් කීයක් ගැහුවද බං? අරේනි. Disgusting. දැන් කොහාට යන්න වණ්ඩියෙම පයින් යන්න ඕනේ. ෆාස්ට් ට්‍රැවල් පුළුවන් නේ මට ඒක අමුතු වුණා තව ටික. ෆාස්ට් ට්‍රැවල් දෙද්දි මොකටද ආයි ඉතින් වාහනවල යන්න ඕනේ. අතනින් එපුවා අතනින් මතු වුණා. ෆාක්ටරි එකේ නම් මචං බස් රෝඩ් එකකට යන්න ඕනේ ඒකට. ඒකේ බස් වල තියෙන මේ බස් එක ගන්නන්නේ නැහැ. ෆාක්ටරි 2 එක. ඉන්ඩා ඩෙනිස්. Dennis, I've got the plants and animals. Good. Then bend nature to your will. I will teach you. But the crafting කරන්න තියන්නේ. Now use the plants you found to craft 2 syringes. එලකේ nice. use කරන්න අවශ්‍ය නැහැ දැන් මොකට. Good, Jason. You may even find more powerful plants out in the woods if you are lucky. Now, use the skins of the animals you killed to enlarge what you can carry. Crafting will allow you to carry more weapons, money, loot, and syringes. හරිනේ තවුනද? Yes. One last thing, the tattoo on your arm. It is a sign that you are special, that you have the soul of a warrior. You progressed along the path. Let me show you how to add to them. With each tattoo, a skill is mastered. Now, I will teach you the takedown. It is done as you become හරි stronger. මේ ස්කිල් එක නැත්නම් ඉතින් ආයෙත් ගහන්නත් බෑ. Tattoo will grow. Choose another. එල ඒක අන්ලොක් වුණා. අනිත් එක මොකද්ද මෙතන? ඔය Done තියෙන්නේ. well, Jason. The tattoo. Hey, Felipe. We are driving to the outpost near Amanaki. We have one of the Americans. Come, have some fun. What the hell? Lisa! Oh, shit. We have to get her back. Come. Follow. දැන් මචං ලීසා ගැන අපිට තොරතුරක් ලැබුණා. ලීසා කියන්නේ මචං මේකේ ඉන්න කැරක්ටර් එක කියන්නේ ජේසන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. රයිට් අපි මේ තමයි අපේ පළවෙනි කැම්ප් එකට පහර දීමේ ක්‍රියාවලිය මිෂන් එක Hold them to control the surrounding area. ඔයලා නෝනේ. So we're heading into a fight. Yes. පාර බලපලයි යකෝ. ඌ අපි මරන්නද මන් දන්නේ හදන්නේ. Two pigs with one stone. We are at war ඌෙක් with දුවනවා. us, taking outposts from the යකෝ pirates මැරෙන්න to තු reclaiming the පුදුමයි. island. Conquer one for Iraqiat, the area becomes ඒ බොයිස් ඔයාලා මේක පේන්නේ කැලෑවෙන් එනවා වගේ නැත්නම් පාරේ යනවා වගේ. ඒ වෙලාවකට මේ කැලෑවෙන් එනවා වගේ මට පේන්නේ. opportunities to develop your skills as a warrior. Who's in the truck? Rakyat warriors, the true Rakyat, who live at the heart of the island. ඒ දින අපි ආපු පොට් එක Will help them to trust you. යකෝ මුටේට තිබ්බනේ දෙන්න. මං ආවේ I අතෙන්ට. just want to save Lisa and my friend. අර ඈතින් තුමත් දානවා කියන්නේ කැම්ප් එකක් තියෙනවා කියන එක. This is the only way to get them back alive. මේ මැප් එකේදී සගුණු දේවල් ගොඩක් තියෙනවා. You survived. සුපිරිම මැප් එකක් සහ ගේම් එකක් තමයි මේක. We are all equal, Jason. The difference lies in those who do not act. That is the difference.
All right, let's do this. Like you. පයිමු I was once a stranger here. You are not alone, my friend. We will wait for you ගන්න to එකත් දෙන්න begin the මහත්තයෝ attack. Jason, Dennis has given you the Tatau. Now you must fight. You can attack them quickly. Pick them off from a distance or sneak අඩ in. මේකද මන් තියෙන ගන්න එක It is your choice. යන්නේ දෙනා යය හරි හරි පොඩකුඩ යමු ඔය ඉතින් ඉස්සලා යන්න Lisa, I'm coming. Lisa, I'm coming. ගහමු මචං. ගැව්වා. උට ගහලා මෙතනින් බල්ලෙක් ඉන්නව නේද? බල්ලා තමයි මගේ ගේස් එක. දැන් මේක හෙල්ත් එකත් අඩුයි. ඒ පැත්තෙන් අරුට ගහමුද? මුට ගහමු. අර හොයාගෙන ඉඳපන්. අම්මට උඩු. අම්මට උඩු ගහිල්ලක් තමයි සුද්ධ තියෙන්නේ. වරෙල්ල කො මුම්මා මරයි. අම්බෝ දුවෙන්නෙත් නෑ බා. ගහපල්ලකෝ මට විතරක් දීලා බලන්න ඉන්නේ. මේටි තුවක්කුව. මෙහෙම කරන්න පුතේ මැරෙන්න තමයි වෙන්නේ. මැරෙයිද බං? මේ මැරෙන්න ඕන චාර්ටර් එක. තව එකයි. ඒ උඩ පයින්න බෑනේ. හරි. කැම්ප් එක අල්ලගත්තා බොයිස්. උගේ ශරීරේ මොනවද තියෙන කියලා බලමු. ග්‍රැනේඩ් ටැග් තුමුණා සල්ලි ටිකක් තියෙනවා මුන්ගේ නෑ. යන් ලීසාව බේලා ගන්න ඕනේ මොනවද මේ සල්ලි ගැන වෙන්නේ. Everything's gonna be okay, Lisa. They're all gone. You're safe now. She's not here. ලීසා නෑ. Outpost near Amanaki is under attack. Where is the American prisoner? We lost her. What? She escaped on the west side of the fucking island. I'll tell you about it when we get there. She escaped. Jason, you are worthy of the Tato. Worthy to walk the path of the warrior. මොකද මේ වාසියටල් දෙන්න කියන්නේ? We found one of your friends at the colonist's house. Dr. Earnhardt to the west. But do not worry. Is he safe there? The doctor will be waiting for you. To the west. Did he tell you which friend? No, but we will keep continuing our search for the others. I will radio you if we hear more. Keep your head up, Jason. The tribe is very impressed with you. අපි කොලෝ මොනවද ඊළකට කරන්න තියෙන්නේ? මොනවද බලන්න අපි යමු. හරි ඒක මිෂන් එකක් හරි. ඊළකට මොකක්ද තියෙන්නේ? ඩොක්ටර්ද? ඩොක්ටර් දැන් මම වෙනවද මේ කතා කරන්න? බලමු මැප් එකෙන්. මැප් එකේ මෙතෙන්ද යන්න තියෙන්නේ. වண்டிයන් 40කටත් එක්ක. ස්කිල් එකක් තියෙනවා අන්ලොක් කරගන්න පුළුවන්. මම මොකක්ද අන්ලොක් කරගන්නේ? හරි. සින්දුවක් එනවා. ඩා මදේ. අදින ගන්න නැත්නම් මචං කන්ද. පාරෙම යන්න බෑ. කන්ද ඇද්දපන් අදින්නේ නෑ බා. අවුල. Right now?
මචං උඹලා මේ වගේ මචං වීදුරුව කැඩුන වෙලාවට මොකද කරන්නේ? පාර අවුල්නේ බං. ඒතර මචං ඔහොම නැගලා මචං ඔහොම නමිලා කොහොමද දෙපාරක් ගහපන්. ඒකට මචං හරි. දැන් මචං පැහැදිලිව පේනවා. මේ ඇවිල්ලා මචං මොලගෙන ආපු නෙව්. අන්න එක තේරුම් ගනින්න. අඩෝ පට්ටව වාහනේ එලවගෙන යත්ති මේක. මම චෝරියට පොට්ටක් මේ කප යන්නේ වැඩිපුර. සතුරන් සතුරෝ ටික පස්සේ පන්නන් හිතන්නේ. ලස්සන නේ බොම් මැප් එක. අවුලක් නැහැ. මේ මෙහෙ යන්න ටිකක් වෙන වටයක්ද මන්ද බං? කමන්න යන්කෝ. ඒක පොඩි ආතල්ලයක් තියෙනවා වාහනේ බැඳන් යද්දි. පොඩි නෙමෙයි ලොකු ආතල් එකක්. බල බොයිස් මතක් කරලා මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ග්‍රෑම් පේ එක දාන්න ඕන ටයිම් එකේම ඔයාලා කියන්නේ. සාමාන්‍යයෙන් ඉතින් විනාඩි 10ක්ද 15ක්ද 20ක්ද 25ක්ද 30ක්ද 40ක්ද පැයක්ද පැය දෙකක්ද කියලා කියන්න ඔයාලා. අනිවාර්යෙන් අයිඩියා එකක් දෙන්න මට. අනික මේ ගේම් රෙකෝඩ් එකේ මගේ සවුන්ඩ් ඇහෙනවා මැද්දේ ගේම් එකේ සද්ද මැද්දේ කියලාත් පොඩ්ඩක් කියන්න. අවුලක් නැත්තම් අවුලක් නැහැ. ඔයාලා තමයි බොයිස් මගේ ඔඩියන්ස් එක. මේ ඔයාලට ඕන විදිහට මම ලයිව් එක දෙන්න ඕන. මට ඕන විදිහට ලයිව් එක දීලා හරියන්නේ නැහැ නේ. මොකද ඔයාලානේ බලන්නේ. මන් නෙමෙයිනේ. මේ ටික බොයිස් අපි පයින් යමු. ආත ටවර් එක අන්ලොක් කරගන්න තියෙන්නේ. නෑ ටවර් එක නෙමෙයි ටවර් එක අන්ලොක් කරගෙන යන්න. ටවර් එක අන්ලොක් කරන්න යන්න. ඒ ස්කිල් එරියා කප්පුවා නම් ඊට වඩා වේගෙන් දුවන්න පුළුවන්. මේ දවස්වල පොට FIFA එක ගැවුණා මම FIFA එක ටිකක් වේගෙන් දුවන්න පුළුවන් ඉතින් මට මේක නෑ හිමිට දුවනවා වගේ තේරෙන්නේ. පුළුවන් වුණොත් ඉස්සරහට මොකක් හරි data case එක හදාගත්තොත් මම පුළුවන් වුණොත් live එකක් ගේන්නම් FIFA gameplay එකක් හරි ඕන එකක් live ගේන්නම්. ඉතින් එනවා සතුරු කණ්ඩායමක් එන සත්තේ උන්ට පේන්නේ නැති වෙන්න කියලා අපි නගිමු. එන්ක මචං මේකට නැග්ග මෙතින් මේකට නගිමු. ඊළඟට මෙතෙන්ද නගිමු. ළඟපත කැම්ප් එකක් තියෙනවා. ඒකෙන් තමයි සතුරු සේනාව යන්නේ. බොයිස් එනම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න හැමෝටම යාළුවන්ටත් බලන්න. දිගට මේකත් වෙලා ඉන්න වීඩියෝ දානවා. එක දිගට දානවා වීඩියෝ. මම මලුත් විතරයි මචං වීඩියෝ එකක් දාන්න බැරි වෙන්නේ. හරි අපි අන්ලොක් කරගමු මැප් එක. ටවර් එක. ඔන්න බලන්න බොයිස් මේ ටවර් එකට අයිති බල ප්‍රදේශය. සුපිරි අනේ කොහරද යන්න ඔය පැත්තට ආන පැත්තනේ අපිට ඉතින් පයිමු උටා සතුරු සේනාව ඉන්නවා මොයිස් සතුරු සේනාව එන්නේ බා අද සතුරු සේනාව ඉවරයි මචං
ඕට්ටුවක් මොකේද බං යන්නේ දැන් අර පැත්තෙන් කියකනේ අපි ඕෆ්ලෝඩ් ගමනක් යන්න බොයිස් පාරේ යන්න ඕනි කියලා ගන්න නැහැ ඕෆ්ලෝඩ් යන්න මේ පාර ඒ මේ රේඩෝ මගුල කොන්නුනා ඕෆ්ලෝඩ් තා මුකුද චාච්චෙක් එනවා කමන්නේ උන්ට බයට නෙමෙයි දීුවේ උන්ට ගහින්ට වෙලානේ අපිට වැඩ තියෙනවා බොයිස් අයියෝ මෙවදනම ඉන්න ඕනේ බා මෝ හප්පගෙන යන්න එලකිලි අර මං හිතුවේ අතින් එකක් නැහැ කියලා බා මං හිතනවා පාර හරි කියලා අනුන්ට එන්න බෑනේ දැන් පස්සේ අදින ඕෆ්ලෝඩ් අම්මට උඩු ලං වෙනවනේ මේ බොයිස් දුර වැටෙනවා රිවර්ස් එකක් ගමු පාර පොට වැටුණා අතර වටින් කෙලිනවා බොයිස් කොහොම තමයි ඉතින් අපේ ජීවිතය වගේ තමයි ගේම් එක යන්න වෙන්නේ ලං වුණා උදේටම මෙයා ලියන් කොහොමද බා සූසූ ගන්න කබල කොයිවත් ඉන්නවද නැහැ අයියෝ අතනත් ඉන්න බං දැන් ඉතින් නැගපන්කො මේ කන්ද උඩට උණ්ඩ 36 ඇදින්නේ ආන් අර කොටිය වැඩපුවා මම ඉක්තු ටික කොටිය බලාගෙන ඉන්නේ අඩෝ කොටිය පැනලා යනවා බං මෙලොවරහක් නැති කොටියෙක් කොටිය තමා කොටිය අපිට මේක යන්න ලේසි පාරක් නැද්ද බලමු අතනත් ඉන්නවා මචං සෙට් එකක් අපේ උන්දෙන්ඩම් මග ගියා ලස්සන කොක්කු යනවා පිස්සුද මචං මම සත්තු හිංසාව කරන්නේ ඉස්සරහට තව සත්තු හිංසාව කරන්න තියෙන ඕන තරම් ස්කිල්ස් හදාගන්න බෑග් හදාගන්න මෙඩිසින් පැත්තට හැම දෙයකම එද්දි පයින් යන්න ඕනේ නැහැ වාහනයක් තියෙනවා අර බලපංකෝ මේක නිර්මාණය කරලා තියෙන ආකාරය කදු පල්ලම් කැලෑ මැදින් එළදොල දිය ගංගා පසු කරමි සුපිරිම මැප් එකක් සුපිරිම ගේමක් සුපිරිම ටේක් ඩවුන් ක්‍රියාවලියක් කියලා කියන්න පුළුවන් හරි බොයිස් බලමු මොකද මෙතන කරන්න තියෙන්නේ කියලා බෙහෙත් ඩොක්ටර් අම්බෙන්ට ගියා අපි See anything you fancy? I like the red ones myself. The purples will give you a lift on a grey day. Everything is excellent, really. Oh, not the yellows, don't take them. They are liable to kill you. The mix is not quite right yet. Well, that's it. Dr. Earnhardt here, or in and out, as the case may be. Yeah, I'm Jason. Dennis said you'd be able to help me, that you found one of my friends. One of your friends? Huh. I am, distilling a batch later today. What? Oh, you mean the girl, Daisy. Oh, it was Daisy. I assumed you to be speaking. එතන ඉන්නේ ඩේසි Where is she? Well, she's in my house. Here. හරි අපි යන් ඩේසිව බලන්න ඩේසිව බලන්න යමු අයියෝ ඩේසි නිතිනේ දැන් මොකද කරන්නේ She's burning up. ඩේසිට අසනීප වෙලා When I found her, she had cut her arm, which in itself would be no cause for alarm, but she
had cut through a field of Anti-Aris toxicaria, upas trees. Highly poisonous latex. I have been administering an antidote each hour. I'm afraid that another dosage may be required. I did just examine the box. It's empty. Where should I go for more? Set us up with a couple of cave mushrooms and we will be right as rain. Peruse the cliffs. To the west. Thank you, Doctor. I'm sorry for the rush. Think nothing of it. The girl must live. මොනවද අංගනේ යති හතු ගේන්න කියන්නේ කියන්නේ. හතු වගේක් තියෙනවා ගේන්න. හරි බොයිස් එහෙනම් අපි හතු ගේන මිෂන් එක ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. රයිට් බොයිස් එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න අපි ගින් එන ශානා ගේමින් කුලා YouTube channel එක subscribe කරලා like කරලා කමෙන්ට් එකක් දාන්න share කරලා තියාගෙන ඉන්න. එහෙනම් අපි part 2 වීඩියෝ එකෙන් සෙට් වෙමු. එහෙනම් කට්ටිය ඔක්කොම ටික පරිස්සමෙන් ඉන්න. එහෙනම් goodbye ජය වේවා.